series solution of ordinary differential equation and special functions. හොම් PDF එකක් අපිට තියෙනවා. අපිට ඒක ගැන කතා කරන්න තියෙන්නේ. ඕකේ ඔය මේ ස්පෙෂල් ෆන්ක්ෂන්ස් කියන්න නම් ඒත් අර වෙනම විශේෂිත වර්ගයක් කියන අදහස ඔවුන් එහෙම ගන්නත් පුළුවන්. හරි. කවන්න අපි හදාගෙන යන ගමන් බලමුකෝ. සීරීස් සොලියුෂන් නේද කියන්නේ මේක සොලියුෂන් එක අපි දෙනවා සීරීස් එකක් විදිහට. එහෙම දීලා ඒකෙන් උත්තරේ ගන්නවා. ඒකයි ඔකේ අදහස. හරි. එතකොට series solution of ordinary differential equation. හරි. ස්පෙෂල් ෆන්ක්ෂන්ස් එක පස්සේ බලමු. එතකොට මේකෙදී අපි කතා කරන්නේ ordinary differential මේ සම්පූර්ණ පාර්ට් එකේදීම කතා කරන්නේ ordinary differential equation ඒකත් second order ordinary differential equation ගැන කතා කරන්නේ. second order මේකේ තියෙන නම් linear ඒවා විතරයි. වෙන linear නෝන ඒවා නැහැ නේද? ඔව්. second order linear differential equation ගැන තමයි අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි. second order linear differential equation එකක් ගත්තාම ඒක මෙන්න මේ ෆෝම් එකෙන් අපි ලියව හැකිනේ. p naught x d square y dx square plus p1x dy over dx p2x y equals 0. එතකොට ඔගේ p naught x p1 p naught p1 p2 ගන්නේ ෆන්ක්ෂන්ස් විදිහට අපිට ගන්න පුළුවන් x ගේ ෆන්ක්ෂන්ස්. හරිනේ. ඕකේ. y ගේ ෆන්ක්ෂන්ස් කියලා අපි උතනදී දැනට කියන්නේ. ඒ කියන්නේ ඒක හේතුවක් ඇතුව එතන එහෙම ගන්නෙ. දැන්ට ඕක x ගේ ෆන්ක්ෂන්ස් විතරයි. හරි. ඔය ටයිප් එකේ ඒවා ගැන විශ්ලේෂණයක් තමයි මේ ටොපික් එකේදී අපිට කතා කරන්න තියෙන්නේ මේ කොටස යටතේදී. එතකොට මුලින්ම තේරුම් ගන්න ඕනේ මේකෙදි තියෙනවා සිංගියුලර් පොයින්ට්ස් කියලා. සිංගියුලර් පොයින්ට් and ordinary points කියලා. ඔය මොනවද ඔකේදී අර්ථ දක්වීම. මෙන්න මේ p naught x ඉන්නේ. p naught x ට අපිට කියන්න පුළුවන් නායක ශ්‍රිතය වගේ මොකක් හරි වචනයක්. ඒ කියන්නේ නිකන් මේන්ම කෝෆිෂන්ට් එක ඕකනේ. මේන් කියන්නේ ලීඩින් කෝෆිෂන්ට් එක ලීඩින් ටර්ම් එකේ කෝෆිෂන්ට් එක. එතකොට ඒ කෝෆිෂන්ට් එක ෆන්ක්ෂන් එක ඔය ෆන්ක්ෂන් එක තියෙනවනේ. ඔය ෆන්ක්ෂන් එක හිතන්නකෝ බිඳුවක් වෙනවයි කියලා. ඔය ෆන්ක්ෂන් එක බිඳුවක් වෙන තැන් වලට අපි කියනවා සිංගියුලර් පොයින්ට්ස් කියලා. ඔය ෆන්ක්ෂන් එක බිඳුවක් නොවන තැන් වලට අපි කියනවා ඕඩිනරි පොයින්ට්ස් කියලා. එතකොට හිතන්න x සමානයි a කියන්නේ ඕඩිනරි පොයින්ට් එකක් ගන්න. ඕඩිනරි පොයින්ට් එකක් නම්. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? p not a බිඳුවට අසමානයි කියලා. ඇත්තටම ඕක දෙපැත්තටම සමානයි ඉතින්. p not a බිඳුවට සමානයි කියපුවම x සමානයි a කියන එක කියන ඕඩිනරි පොයින්ට් එකක් වෙනවා. x සමානයි කියන ඕඩිනරි පොයින්ට් එක ගන්න p not a කියන එක කියන බිඳුවට අසමාන වෙනවා. හරි. එතකොට x සමානයි a කියන එක කියන සිංගියුලර් පොයින්ට් එක ගන්න. සිංගියුලර් පොයින්ට් එකක් නම් අර වගේමයි ඒකෙම අනිත්ම මේ ප්‍රතිවිරුද්ධ අදහස. මෙයා බිඳුවක් වෙනවා. බිඳුවක් වෙන්නේ නැත්තම් මේ අනිත් පැත්තට සිංගියුලර් පොයින්ට් එකක් වෙනවා. මේ සිංගියුලර් පොයින්ට් එක තියෙන්නේ. ඔය සිංගියුලර් පොයින්ට් එකත් පාර්ට් දෙකකට බෙදෙනවා. රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකකුයි ඉරෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකකුයි කියලා. එතකොට සිංගියුලර් පොයින්ට් එකක් ගත්තාම පාර්ට් දෙකයි රෙගියුලර් දෙවෙනි එක ඉරෙගියුලර්. ඕකේ රෙගියුලර් සිංගියුලරිටි පොයින්ට් එකක් වෙන්නේ කොහොමද අපි මෙහෙම ගමුකෝ.
ඉරෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක් වෙන්නේ මොකද්ද රෙගියුලර් නොවන ඒවා. එතකොට රෙගියුලර් එකක් වෙන්නේ කොහොම එකක්ද? රෙගියුලර් සිංගියුලර් පොයින්ට් රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ ඉරෙගියුලර් එකක් වෙන්නේ රෙගියුලර් නොවන ඒවා කියන්නේ. හරි හරි. පොඩ පැටලුණා. එතකොට මේ හරි මොකක්ද දැන් රෙගියුලර් එකක් කියන්නේ? ඉරෙගියුලර් කිය රෙගියුලර් නොවන රෙගියුලර් එකක් කියනවා ගන්න. අපිට මෙහෙම එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ හදාගන්න විදිය බලන්නකො. P නෝට් A ගෙන් සම්පූර්ණ එක්කෙනාව බෙදනවා. P නෝට් A ගෙන් නෙමෙයි P නෝට් X ගෙන්. එතකොට බෙදුවම මොකක්ද දෙන්නේ? මෙතන P1X P නෝට් X dy over dx ධන P2X P නෝට් X y සමානයි බිඳුව කියන්නේ. ඔහොම එකක් නෙන්නේ. එතකොට ඔහොම එකක් ආවට පස්සේ දැන් මේ ටයිප් එක විතරයි අපිට මේකේ කතා කරන්න තියෙන්නේ. එතනින් එහාට මුකුත් හිතන්න ඕනේ නැහැ. ඔහොම එකක් ආවට පස්සේ මෙන්න මේගොල්ලන් අපි දාගන්නවා මෙන්න මේ විදිහට ලියා ගන්නවා. Q1x x minus a Q2x x minus a හරිද? දැන් මේ සුළු කිරිල්ලක් කරන්න ඒක බලා ගන්න තියෙනවා. එතකොට මේකේ Q1x Q2x කියලා කියන්නේ ඔන්න ඔය දෙන්න. එතකොට Q1x Q2x කියන්නේ දැන් Q1x ලියුවොත් එහෙම P1 over P0 වතාවක් x ඍණය. ඉතින් ඒක තමයි Q1 කියන්නේ මොකක්ද කියන්නේ. හරිද? හරි. එතකොට මම මෙතනදී මේකේ වැදගත්කම තියෙන Q1x ගේ Q2x ගේ Q1x කියන එක්කෙනයි Q2x කියන එක්කෙනයි අපි කියනවා ඇනලිටික් වෙන්න ඕනි කියලා. ඇනලිටික් නම් ඇනලිටික් වෙන්න ඕනේ නෙමෙයි. මේ දෙන්න ඇනලිටික් නම් දෙන්නම ඇනලිටික් නම් ඇන්ඩ් එකක් තියෙන දෙන්නම ඇනලිටික් නම් එහෙම වෙන්නේ රෙගියුලර් පොයින්ට් වලදී. රෙගියුලර් සිංගියුලර් පොයින්ට් වලදී. ඔහොමයි රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක් හඳුනා ගන්න. හරිද? එතකොට දැන් මුලින් බලන්න තියෙන්නේ පොයින්ට් එකක් අරගෙන ඒ පොයින්ට් එක මෙහෙම සමාන වෙනවද නැද්ද කියලා. එතකොට මොකද්ද මේ ඇනලිටික් වෙනවා කියන්නේ? ඇනලිටික් වෙන්නේ කවුරුවට අද කියලා දාන්න ඕනේ. ඇනලිටික් වෙන්නේ x සමාන a ගේ. මේකේ අපි කතා වුණ එක හැටියට ඇනලිටික් වෙනවයි කියන්නේ මොකද්ද? a ගේ කුඩා නේබර්හුඩ් එකක් වටේට මේ වගේ ඩෙරිවේටිව්ස් පවතින්න ඕනේ. ඒක ඇනලිටික් වෙනවයි කියන්නේ. a කියන එක x සමාන a කියන එකේ නේබර්හුඩ් එක. දැන් one dimension neighborhood එකක් ගත්තා නම් වමටයි දකුණටයි චුට්ටක් මේ වගේ ඩෙරිවේටිව්ස් පවතින්න ඕනේ. two dimension neighborhood එකක් ගත්තා නම් ඒ වලින් නම් චූටි අරයක් තියෙන රවුමක් වටේ මේ වගේ neighborhood එකක් පවතින්න ඕනේ. එහෙම වෙනවා එක තමයි ඇනලිටික් වෙනවයි කියන්නේ. එහෙනම් ඒ පොයින්ට් එක x සමාන a කියන එක න අපි කියනවා රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක් කියලා. හරි. දැන් මෙහෙමත් වෙන්නේ නැත්නම් අපි කියනවා ඉතින් ඉරෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක් කියලා. හරි. එතකොට අපි නිකන් සමීකරණ ඇදලා දැන් ඔය ඊළඟට එක තමයි අහලා තියෙන්නේ identify singular points of focus. එතකොට singular points මොනවද හොයන්න කියලා දීලා තිබ්බොත් කෙලින්ම leading term එක ගන්න එයාගේ coefficient function එක ගන්න එයා බිඳුව වෙන්නේ කොහෙදද කියලා බලනවා. ඒ බිඳුව වෙන තැන් ගන්න ඒව තමයි regular point. sorry singular point. ඒ singular point ඊළඟට අහලා තියෙනවා regularද irregularද කියලා. ඉතින් ඒක ගන්න තියෙන්නේ Q1 xy අර විදිහට සමීකරණ හදාගන්න මොන විදිහටද අර මෙන්න මේ විදිහට මෙන්න මේ ටයිප් එකකින් ඉක්වේෂන් එක හදාගෙන Q1x and Q2x ගන්න ඒ දෙන්න අරගෙන බලන්න ඒ දෙන්න මොකක්ද ඇනලිටික් වෙනවද කියලා. ඇනලිටික් වෙනවද කියලා බලන්න තියෙන ලේසිම විදිහක් තමයි බලන්න ඒ දෙන්න මොනවද මේ මොකක්ද ඒකට කියන්නේ මේ මුලින්ම
මොනවද මේ ඩෙරි මුත් ඔන්න ඩෙරිවේටිව්ස් දෙක අරන් බලන්න ඩෙරිවේටිව්ස් පවතිනවද කියලා. ඩෙරිවේටිව්ස් පවතින්නේ නැත්නම් ඇනලිටික් නෙමෙයි. එතකොට නැත්නම් ඉතින් ඇනලිටික් නෙමෙයි කියලා පෙන්වන්න ඔය දෙක මේ මොනවා මෙව්ව වෙනවද කියලා බලන්නත් පුළුවන්. මොකද ඒ වචනේ කන්ටිනියස් වෙනවද කියලා බලන්නත් පුළුවන්. කන්ටිනියස් වෙනවා නම් ඇනලිටික් කියන්න බෑ. වෙන්නේ නැත්නම් ඇනලිටික් නෙමෙයි. ඕකේ තව තිබ්බ මතකද මේ අර දෙන්නෙක් ඉද්දී ඇනලිටික් කියලා කියන තව මෙතඩ් එකක් තිබ්බා. මොකද්ද? එයාගේ මේ පාර්ෂල් ඩෙරිවේටිව්ස් කන්ටිනියස් වෙනවද කියලා ඔක්කොම එහෙනම් ඒක ඇනලිටික් වෙනවා කියලා එහෙම තිබ්බේ. ඔව් සෙකන්ඩ් සම් එකේ එහෙම තිබ්බේ. හරි. කොහොම හරි මම ඒක ලොකු ගණක් හදද්දි බලන්න පෙන්නන්න. එතකොට හරි. එතකොට ඉරගියුලර්ද රෙගියුලර්ද කියලා හොයන්න තියෙන්නේ. එතකොට ඊළඟට අර සීරීස් ඔෆ් සොලියුෂන් එක ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේ සීරීස් ඔෆ් සොලියුෂන් කියන මෙතඩ් එක යූස් කරන්න පුළුවන් ඕඩිනරි පොයින්ට්ස් වලට විතරයි. හරිද? එතකොට මේක කියන්නේ නෝමල් මෙතඩ් එක ඕඩිනරි පොයින්ට් වලට විතරයි යූස් කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන් සිංගියුලර් පොයින්ට්ස් වලට. ඒක අර ඕඩිනරි අපි කියන්නේ අපි ඕඩිනරි පොයින්ට් එකකට යූස් කරන මෙතඩ් එකට පොඩ්ඩක් වෙනස්. ඒ වුණාට මේ වගේම තමයි. ඒකට මේ නමකුත් කියනවා ෆොබීනියස් මෙතඩ් කියලා. හරි. ඔය දෙකම නවන මේ මොනවද? මොකද්ද මේ ඉරගියුලර් සිංගියුලර් පොයින්ට්ස් තියෙන්නේ. ආන් එහෙම ඒවට යොදන්න පුළුවන්. මොකද්ද මේ තව එකක් තියෙනවා බෙසල්ස් ඉක්වේෂන් එක කියලා. ඒකෙන් හදන්න පුළුවන්. හරි. අපි මුලින්ම සොලියුෂන්ස් මේ මොකද සීරීස් සොලියුෂන් එක ගමුකෝ නිකන්. උදාහරණයක් අරගෙන හදාගෙන යන්න. මම උදාහරණයක් බලා හිටියේ. ඕක නෑ කියනවට වඩා උදාහරණයක් හදාගෙන පෙන්නන එක ලේසි. හරි. එක්සාම්පල් මේක තියෙනවා y ඩබල් ඩෑෂ් ධන xy ඩෑෂ් ධන y සමාන බිඳුවයි කියලා. සංගුණක ශ්‍රිතයක් නම් නෑ හැබැයි. මොකද කරන්නේ? අවුලක් නෑ. එතකොට ඒකේ ඕනම පොයින්ට් එකක් එතකොට මේ මොන පොයින්ට් එකක් එනවද මේ මොකක්ද මොන පොයින්ට් එකක්ද ඒකට කියන්නේ? මේ ඕනම් පොයින්ට් එකක් ඕඩිනරි පොයින්ට් එකක් ගන්න. එතකොට අපිට අර නෝමල් මෙතඩ් එකෙන් හැදුව හැකියි. හරි. එතකොට අපි නෑ මම මේ බලන්න එහෙමත් පෙන්නලා හදන්න එක. නෑ අවුලක් නෑ. මේක හදමුකෝ. එතකොට මෙයාව හදද්දී දැන් ඔය මේක ඕඩිනරි පොයින්ට් විතරයි තියෙන්නේ කියලා අපි හඳුනාගත්තා. එහෙනම් මට මේකේ x සමානයි බිංදුව කියන්නේ මුලින්ම එක්කෙනෙක් දාන්න ඕනි ඕඩිනරි පොයින්ට් එකක් වටා තමයි මේක දාන්නේ. මේ කියන මෙතඩ් එක. හිතන්නකෝ හරි. මම මෙතනදී අඳුර ගන්නවා x සමානයි බිංදුව කියන්නේ මේ ඉක්වේෂන් එකට ඕඩිනරි පොයින්ට් එක. බිංදුව is an ordinary point. හරිද? ordinary point. හරි. ඊළඟට මම assumption එකක් ගේනවා. assume that මෙන්න මේ y කියලා කියලා ඉන්නේ. එයා මෙන්න මේ විදිහටයි ලියන්න පුළුවන් කියලා. මේ විදිහ එක්කෙනෙක් කියලා. assumption එක. a to the power n x to the power n. හරි. ඕක අරගෙන ඕකෙන් ෆස්ට් ඩෙරිවේටිව් එකයි සෙකන්ඩ් ඩෙරිවේටිව් එක අරගෙන අරකට ආදේශ කරනවා. එතකොට මොකද ෆස්ට් ඩෙරිවේටිව් එක එන්නේ? කළු වලින් ලියන්න. ෆස්ට් ඩෙරිවේටිව් එක එනවා සෝරි. මොකක්ද මේකෙන් එන්නේ?
එතකොට n සමානයි බිඳුව කියන එක්කෙනාව නැති වෙනවා. මොකද බිඳුව දැම්මට පස්සේ නියතයක් නැන්නේ. එතකොට n සමාන 1 ඉඳන් හැදෙනවා. n සමාන 1 ඉඳන් n වතාවක් an x to the power n minus 1. ඕකේ n තියෙන තැනට n ධන එක දාලා මට ලියාගත්ත හැකි නේද මෙහෙම ආය. මේ තියෙන්නේ n සමානයි බිඳුව ඉඳන් අනන්තය වෙනකල් n ධන 1යි ඒ n ධන 1 x to the power n කියලා. වැරද්දක් නැහැ නේ. නැත්තම් ඕක අපි ඔහොම නොදා. එතකොට ඒ එකේ ඉඳන් තමයි වැලියුස් ටික තියෙන්නේ. හරි අපි දැන් ඕක කොහොම හිතමුකෝ. එතකොට n බිඳුව දැම්මත් 1යි. එතකොට ඒක එනවා. ෂේප්. එතකොට y double dash x ට ගන්න. එතකොට ඒකට අපි මේ දෙකෙන් මොකක් යූස් කරත් කමක් නැහැ. මම මේ දෙවෙනි ලියාගත්ත එක යූස් කරන්න. එතකොට ආයෙක හැදෙනව නේද n සමානයි 1 ඉඳන් අනන්තය වෙනකල් අර එනුත් මෙතනට ආවම n වතාවක් n ධන 1 ඒ වල n ධන 1 x to the power n minus 1 කියලා. හරි. ආයෙම අපි දාමු n වෙනුවට n ධන 1. n වෙනුවට n ධන 1 දාපුවාම වෙනවා n සමානයි බිඳුව ඉඳන් අනන්තය වෙනකල් n ධන 1 වතාවක් n ධන 2 ඒ වල n ධන 2 x to the power n කියලා. හරි මේක දැම්මේ මොකක්ද ඇයි මම මෙහෙම කරේ මෙන්න මේ තුන් දෙනාගේම සිග්මා එක්කෙනාව එක ගාවට ගන්න මේ පේනවද එතකොට තුන් දෙනාම එකම සිග්මා එකක තමයි ඉන්නේ හරි එකම සිග්මා එකක් කියන්නේ එතකොට මේ තුන් දෙනාම එකම එකක් ඇතුළට ගන්න පුළුවන් හරි නේද එතකොට මේක n සමානයි බිඳුව ඉඳන් ගත්තාම x බිඳුවට තියෙන්නේ ඒ දෙකේ සංගුණකය අවුලක් නැහැ එහෙම ගත්තොත් නෑ පැටලෙන්නේ නැති වෙයි අවුලක් නැහැ බලමු පැටලෙන්න ගත්තොත් මොකක් හරි කරමු හරි එතකොට දැන් ගන්න ඉනිෂියල් ඉක්වේෂන් එක ඒ ඉක්වේෂන් එක අර ඒකට ආදේශ කරන්න ආදේශ කරපුවම කොහොමද දෙන්නේ ඔක්කොගේම සිග්මා n සමානයි බිඳුව ඉඳන් අනන්තය වෙනකල් කියලා තිබ්බ එකේ තියෙනවා අපිට ගත්ත හැකි මෙතන n ධන 1යි an +2 ගම්මුලින් n ධන 1යි n ධන 2යි ඊට පස්සේ කවුද x to the power n ඊළඟට කවුද එන්නේ an ධන 1 n ධන 1 x to the power n වතාවක් x කියන්නේ n plus 1 ධන ඊළඟ එක an xn y විතරයි නේද තියෙන්නේ అవును සමානයි බිඳුව ඔන්න ඔහොම එනවනේ එතකොට ඔහොම එන එකේ ද n සමානයි බිඳුව දාපුවම මොන වගේ එකක්ද දෙන්නේ නිකමට අපි හිතමු එන එක්කෙනා n සමානයි බිඳුව දැම්මහම එන්නේ මෙන්න මෙහෙම කෙනෙක් n සමානයි බිඳුව දැම්මට පස්සේ දෙකක් n plus 2 ධන ඒ වල n plus 1යි වතාවක් x ධන බිඳුවනේ දාන්නේ සෝරි දෙක බිඳුව කොහමනේ ඕක බිඳුවක් වෙන්න ඕනි කියලා එනවා නෑ ඕක බිඳුවක් වෙන්න ඕනි කියලා නේ මේක එනවා හරි ඊළඟ එකක් දාමු n වලට 1 එක දැම්මට පස්සේ එනවා 3යි 3යිද 6යිද 6යි ඒ 3 ධන මෙතන එකනේ
ඒ 2යි මෙතන n වලට 1නේ දාන්නේ. 1 දැම්මට පස්සේ 2යි x වර්ගය මෙතන x එකක් එනවා. ධන මොකක්ද දෙන්නේ ඊළඟට? ඒ 1යි x කියලා එනවා. හරි. දැන් පේනවද ඕකට එකතු වෙනවා මේක. ඕකට එකතු වෙනවා ඊළඟට. ඔහොම ඉවරයක් වෙන්නේ නැතුව යනවා. ඔහොම ඉවරයක් වෙන්නේ නැතුව යන්න නම් සමජාතීය පද කැන්සල් වෙලා යන්න ඕනේ. එතකොට සමජාතීය පද කැන්සල් වෙලා යන්න නම් එතකොට නියත පද තුන මොකද වෙන්න ඕනේ? මොනවා නියත පද දෙකයි මෙතන දෙන්නේ. a නෝට් ධන 2යි a2. ඔය දෙන්නගේ එකතුව බිඳුවක් වෙන්න ඕනේ. නැත්තම් a නෝට් කියන එක්කෙනා ඍණ 2යි a2 වෙන්න ඕනේ. ඊළඟට ආය ගත්තට පස්සේ මොකක්ද දෙන්න? x පද සලකලා ගත්තාම මෙතන එනවා 6ක් a3 ධන x පද සලකන්නේ. මොකද ඊළඟට මොකේවත් ආ x පද එන්න x ට වඩා වැඩි පද විතරයි එන්නේ. 2යි a1 කියලා එනවා. ඕක බිඳුවයි. එහෙනම් a1 කියන්නේ ඍණ 3යි a3. ඔහොමනේ. එතකොට a නෝට් කියන එක්කෙනයි a1 කියන එක්කෙනයි අපි හොයාගත්තා a2 සහ a3 ඇසුරේ. එතකොට මට මේක ජෙනරලි මොකක් හරි එකක් හොයන්න පුළුවන් නම් බෑ මෙතනින් x වල n ගේ සංගුණකයට වගේ එතකොට මේක පල්ලෙහාට හදාගෙන යද්දී අවසානයේ මොකක්ද වෙන්නේ n වෙනි පද ටික ගත්තට පස්සේ මොකද වෙන්නේ n වෙනි පද ගත්තට පස්සේ මෙතන කලින් පද සෙට් එක මම මෙතන උඩින් ලියන්න මේක මම මෙතන ලියන්න a වල n ධන 1යි n වතාවක් n ධන 1යි x වල n ඍණ 1යි ධන a වල n n xn ධන a වල n ඍණ 1 xn ඍණ 1 ඊළඟට a වල n ධන 2 n ධන 1 n ධන 2 xn ධන මැද පදේ ලියන්න ඕනෙත් නෑ කමන්නේ ලියමු n ධන 1 xn ධන 1 ධන an xn දැන් මෙන්න මේ xn කියන පද තුන සලකන්නකො xn පද තුනේ සංගුණක කොහොමද පිහිටන්නේ දෙකක් an සමාන වෙලා තියෙනවා දෙකක් an ධන n ධන එක වතාවක් n ධන දෙකක් an නෙමෙයි මෙතන n තියෙනවා මෙතන n එතකොට an පොදු ගත්තාම n ධන 1 සමාන n ධන 2 an ධන 2 සමානයි බිඳුව. එතකොට අපි දන්නවා n කියන්නේ ඍණයකට අසමානයි කියලා. එහෙනම් an කියන එක්කෙනා ගත්ත හැකි ඍණ n ධන 2 වතාවක් an ධන 2 කියලා. අපි එතකොට සාධාරණ පදයකුත් ගත්තා. සාධාරණ පදයක් අරගෙන දැන් මොකද කරන්න තියෙන්නේ? සාධාරණ පදයකුත් ගත්තා නම් අපි a නෝටුත් දන්නවා a1 උත් දන්නවා. කොහොමද? අනික් කට්ටිය ඇසුරෙන්. එතකොට දැන් මම මෙතන a3 හොයන්න ඕනේ කියලා කියන්නේ දැන් මට ඊළඟට a1 හොයන්න විදිහක් තියෙනවද? a1 නෑ a1 හොයන්න ඕනේ නෑ. මොකද මේකේ a නෝට් a1 කියන්නේ අපිට කොන්ස්ටන්ට් කියලා තමයි ගන්න වෙන්නේ. ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. අයි මොකද එක සොලියුෂන් එකක් නෙමෙයිනේ සොලියුෂන් ගොඩක් නෙන්නේ මේකට. හරි. එතකොට දැන් මම මෙතන කියන්න ගියේ දැන් මට a4 ඕනි නම්
ඒ ෆෝන මේ අපි හිතන්නකෝ එතකොට මෙතනින් මම සුළු කරගන්නවා ඒ n කියන එක්කෙනා සමාන වෙනවා ඍණ ඒ n ඍණ 2 බෙදීම n ධන 2 කියලා. මෙන්න මෙයා ඒ කියන්නේ n ට n ඍණ 2 දාලා මෙන්න මෙයා උක්ත කරගත්තම. හරිනේ. එතකොට මට මෙයා මම ලියපු මේ අන්තිම ප්‍රකාශනයේ n කියන්නේ දෙකට වඩා විශාලයි හෝ සමාන කෙනෙක්. එතකොට a කියන්නේ an කියන්නේ 2 විට sorry මෙතන n. ඇයි මේ n වෙනුවට n ඍණ 2 නේ දැම්මේ. එතකොට an කියන එක්කෙනා හිතන්නකො මෙතන a බිඳුව දැම්මයි කියලා. sorry. 2 දැම්මයි කියලා. එතන ඍණ a නෝට් බෙදීම 2 කියලා එනවා. ඇවිල්ලා තියෙනව නේද? එතකොට ආයේ මේව හොය හොය ඉන්න ඕනේ නැහැ. අපිට අන්තිම ප්‍රතිඵලෙන් උත්තර එනවා. එතකොට a 3 කියන එක්කෙනා එනවා a 1 බෙදීම 3යි කියලා. හරිනේ. a 4 කියන එක්කෙනා එනවා a 2 බෙදීම 2යි කියලා ඍණ 4යි කියලා. එහෙම එනවනේ. හැබැයි a නෝට් කියන්නේ A2 කියන්නේ A නෝට් බෙදීම 2. ඒක දැම්මට පස්සේ A නෝට් බෙදීම 8යි කියලා එනවා. A5 කියන එක්කෙනා ගත්ත හැකි එතකොට කවුද? A3 බෙදීම 5. A3 කියන්නේ අනිත් පැත්තට දැම්මහම A1 බෙදීම 15. අර දැක්කද? එතකොට මේකෙන් අපිට මේ A1 ගේ A2 ගේ සීරීස් එකක් හැදෙනව නේද? මම තව දෙකක් ගන්න. A6 A7 කියලා. මෙයා එනවා A4 බෙදීම 6. එතකොට ඒ කියන්නේ ඍණ A නෝට් බෙදීම 48. A5 බෙදීම 7. ඍණ A1 බෙදීම 105. එතකොට ඔහොම ඇවිල්ලා අවසානයේ අපිට ගත්ත හැකි එහෙනම් මේකේ සොලියුෂන් එක කොහොමද එන්නේ? කවුද y sigma කියලා ගන්න ඕනෙත් නෑ. a නෝට් x නේ. එතකොට a නෝට් කියන එක නම් මුලින් ලියනවා a1 ඊළඟට a1x ඊළඟට a2 x වර්ගය a2 කියන්නේ minus a නෝට් බෙදීම 2 x වර්ගය ඊළඟට minus a1 බෙදීම 3 x ඝනය ඊළඟට a නෝට් බෙදීම 8 x 4 ඊළඟට a1 බෙදීම 15 x 5 a නෝට් බෙදීම 48 x 6 a1 බෙදීම 105 x 7 ලියන්න ඉඩම් ප්ලස් කියලා ඉස්සරහට දදා යනවා. දැන් a නෝට් y a1 y උත්තර කරගන්නකො. එළියට ගන්නකො. එතකොට a නෝට් එළියට ගත්තාම මෙතන නම් 1 ඍණ x වර්ගයේ බෙදීම 2 ධන x 4 බෙදීම 8 ඍණ x y බෙදීම 48 ධන ඔන්න ඔහම සීරීස් එකක්. A1 කියන එක්කෙනා එනවා කොහොමද? x ඍණ x ඝනය බෙදීම 3 ධන x 5 බෙදීම 15 ඍණ x 7 බෙදීම 105 ධන ඔන්න ඔහම සීරීස් එක. එතකොට මෙන්න මෙයා සහ මෙයා කියන්නේ මෙයාගේ series of solutions. ඉතින් අර නිකන් විදිහට දුවනම් මේක cos type එකේ කෙනෙක් මෙයා sin type එකේ කෙනෙක්. එතකොට ඇත්තටම මෙයා ඇවිල්ලා තියෙන එක්කෙනා නිකන් a cos b sin වගේ. ඒකත් අර ගැළපිලා ආව විදිහ බලන්නකො. හරි. කොහොම හරි series of solution හදන්න ඕම. එතකොට ඒකෙදි මේ දෙක වෙන වෙනම ගන්න එක වුණා වෙන්න ඒක මම පෙන්නුවේ මෙහෙම ගන්න පුළුවන් කියලා පෙන්වන්න 1ටයි 2ටයි. කොහොම හරි වැදගත් වෙන්නේ මෙන්න මේ x බල n-ට සාධාරණ ප්‍රකාශනය ලියා ගන්න එක. x බල n-ට සාධාරණ ප්‍රකාශනය ලියාගත්තට පස්සේ එතනින් එහාට ගාන ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි. ඔය මම දැන් කතා කරේ series of solution එකක් හදන විදිය. මට අර ගාන හදලා පෙන්වන්නත් හිතෙනවා එක්කොත් අර සිංගියුලර් පොයින්ට් නම්ම නම් ගන්න.
ඒකත් හදමු කමන්න නැත්ත එක දාලා ගිය වෙනවන තවත් තීර ටිකක් තියෙනවා තීර ටික බලලා අපි එතනට එමුවා හරි දැන් කොහොමද සිංගියුලර් පොයින්ට් එකක සොලියුෂන්ස් ගන්න කියලා තමයි කතා කරන්න යන්නේ හරි. මේකෙදි මේ කරපු දෙයමයි කරන්නේ හැබැයි ටිකක් වෙනස් විදිහකට කරන්නේ කොහොමද දැන් අපි මේකෙදි කරේ මොකක්ද ඇසියුම් කර අර ඒ නෝට් එහෙම සීන් එක එතකොට දැන් මේක x නෝට් කියන එක කෙන x සමානයි බිඳුව කියන එක කෙනා සිංගල් පොයින්ට් එකක් වෙලා තියෙන්න ඕනේ සෝරි ඕඩිනරි පොයින්ට් එකක් වෙලා තියෙන්න ඕනේ මේක හදන්න දැන් මට x කියන එක කෙන එක දාලා හදන්නත් තිබ්බ ගන්න අවුලක් නැහැ ඒ කියන්නේ අවුලක් නැහැ කියන්නේ ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන් x කියන එක කෙන එක දාලා හැදුවොත් එහෙම මෙතන එතකොට y කියන එක කෙනා එන්නේ x වලින් නෙමෙයි x ඍණ එකේ එන්න වෙන බලයක පවර් සීරීස් එකක් විදියට ආන් ඒකයි වෙනස එතකොට හරි එතකොට මේක හිතන්නකො රෙගියුලර් පොයින්ට් එකක් රෙගියුලර් නොවන සෝරි සිංගියුලර් රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකකට ගන්න හදනවා කියලා. එතකොට මොකක් හරි එකක් අපි දැන් ඒක ඊළඟට කතා කරමු. Solution about singular points. එතකොට තියෙනවා y කියන එක්කෙනාව අපි එතකොට ගන්නෙ දැන් අර උඩ එක්කෙනා ගත්ත එක දැන් හිතන්නකො මෙහෙම x සමානයි a කියන්නේ රෙගියුලර් සිංගියුලර් පොයින්ට් එකක්. හරිනේ. එහෙනම් අපි y කියන එක්කෙනා ගන්නවා x a ගේ m වෙනි බලය වතාවක් සිග්මා n සමානයි බිඳුවේ ඉඳන් අනන්තය වෙනකම් an පවර් සීරීස් එක කියලා. ඔන්න ඔහොමයි ගන්න. ඕක තමයි ඊට පස්සේ දාන ආදේශය. ඉතින් ඕක දාලා අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. දැන් මම ආය එහෙම ගානක් හදන්නේ නැහැ. හරි. මේක දාලා ගාන හදනවනේ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද මේ m කියන්නේ? දැන් ඒක ප්‍රශ්නයක්නේ. ඇයි මෙතන මේ m කියන එකකින් ಗುಣ කරේ? හරි. අපි ඒක ඊළඟට බලමු. මොකක්ද ඇයි මෙතන m? ඇයි ඒක m ගෙන් ಗುಣ කරේ? හරි. මෙතන m කියන්නේ හැබැයි n සමාන බිඳුවේ නම් කියලා දීලා තියෙන තන m කියන්නේ මේකෙදි තවත් වැදගත් දේ තමයි මේ m කියන එක කෙනා ඉන්ටිජර් එකක් වෙන්න ඕනි කියලා දෙයක් නැහැ. ඕන කෙනෙක් වුණ හැකි. ඔය m කියන්නේ දැන් අපි මේ මොකක් හරි ඕඩිනරි ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකකනේ හදන්නේ මේක. එතකොට කියන්නේ සෝරි ODE එකකනේ මේක හදන්නේ. සෙකන්ඩ් ඕඩර් ODE එකක තමයි මෙන්න මෙයාව ගන්න. එතකොට සෙකන්ඩ් ඕඩර් ODE එක ගද්දි මේ m කියන්නේ ඒ සෙකන්ඩ් ඕඩර් ODE එකේට අයිඩෙන්ටිකල් ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් m ගේ. උදාහරණයක් විදිහට මේ උඩ එක ගෙනාගෙන මේ හිතන්න උඩ එක කෙනා. දැන් එතකොට මෙයා නෙමේ දැන් මෙයා ඕඩිනරි පොයින්ට් හැමතැනම එහෙම සිංගියුලර් පොයින්ට් එකක් තියෙන කෙනෙක් ගැන මම කියන්නේ. එහෙම කෙනෙක්ගේ m කියන එක්කෙනාව බේම් මේකෙන් y ඩබල් ඩෑෂ් කියන්නේ නිකන් m වර්ගය වගේ. ඊට පස්සේ මෙතන y ඩෑෂ් කියන්නේ m වගේ. මෙයා m ගේ බිඳුව 1 වගේ. ඕන් ඔහොම එනවනේ. ඕන් ඕක තමයි මේ අපි කියනවා ඊළඟට මොකක්ද මේක අයිඩෙන්ටිකල් ඉක්වේෂන් එක කියලා. එතකොට ඕකෙන් අපිට පුළුවන් මොකක්ද මේ m ගේ රූට්ස් ගන්න දැන්. එකක් ඉන්න එකක් නම් m ට එකයි එන්නේ. දැන් දෙකක් තියෙන එකක් නම් m ට රූට්ස් දෙකක් එනවා. එතකොට ඒ දෙන්න m1 m2 කියලා අරගෙන ඒ තව හදන්නත් තියෙනවා. හරි. මේකේ ඉතාලම ලේසි මේ ගානක් තියාම යට ගණන් තියෙනවා. ගානක් හදනවද
හරි කොහමරි එම් කියන්න ඕක එතකොට දැන් එමුත් හරි ගානක් හදනවද ගානක් හදන්නේ නැද්ද ගානක් හදාගෙන යනකම් මං කියාගන්න එක ලේසි හරි ගානක් හදමුකෝ මේ මෙහෙම එකක් ගන්න ඕකේ තියෙනවා සම්පල් එක මං සම්පූර්ණයෙන්ම හදන්නේ නැතුව අර මේක අවශ්‍ය පාර්ට් ටික විතරක් හදන්න. ඒ කියන්නේ හදාගෙන යද්දි අර කලින් හදපු ආය හදන්නේ නැතුව දැන් මේකේ විශේෂත්වය මොනවද කියලා බලාගෙන හදාගෙන යන්න. dy over dx ධන 4ක් y සමානයි බිඳුව. දැන් ඕක හරියටම බෙදන්න. y dx වර්ගය ඍණ 12 බෙදීම 1 ඍණ x dy dx 4 බෙදීම 1 ඍණ x y සමානයි බිඳුව. එතකොට අර q1x වගේ ඉන්නේ කවුද? q1x කියන එක්කෙනා අපිට ගන්න පුළුවන් අපි හිතන සිංගියුලර් පොයින්ට් එක අනුව එයා වෙනස් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ අපි හිතන්න දැන් මේකේ සිංගියුලර් පොයින්ට් දෙකක් තියෙනවා. සිංගියුලර් පොයින්ට් එක x සමානයි 0 n x සමානයි 1. එතකොට x සමානයි 0 කියන සිංගියුලර් පොයින්ට් එක ගත්තොත් එහෙම මෙයාව අපි ගන්නෙ x බෙදීම මෙතන ධන කරගන්න පුළුවන් ඍණ 12යි ඍණ 12යි කියලා ගන්නෙ. ඕකනේ. ඍණ 12යි කියලා ගන්න. නෑ x සමානයි 0 කියන සිංගියුලර් පොයින්ට් එක වටේ ගන්නවා නම් එතකොට දැන් මෙතන තිබ්බේ කවුද? අනේ තිබ්බ කෙනාගෙන් බෙදෙනවනේ. බෙදුව කෙනාගෙන් ගුණ වෙනවා. x වතාවක් නෑ. එයාගෙන් බෙදෙනවා 1 x minus 2. ඔන්න ඕක. එතකොට මෙන්න මේ පාර්ට් එක තමයි x සමානයි බිඳුවේදී සිංගියුලර් එක ඉරගියුලර්ද රෙගියුලර්ද කියලා බලන්න ගන්න. x සමානයි 1ේදී ඉතුරු පාර්ට් එක. ඔන්න ඔහොම. හරි. එතකොට ඒක මුලින්ම හොයාගෙන අපි බලන්න ඕනි ඒක මොකද්ද මේ මොකක්ද ඒකට කියන්නේ? බලන්න තුන. මේ ඇනලිටික් වෙනවද නැද්ද කියලා. ඇනලිටික් වෙනවනම් රෙගියුලර් එහෙම ඇනලිටික් වෙන්නේ නැත්නම් රෙගියුලර් නෙමෙයි. හරි. එතකොට මේකේ x සමානයි බිඳුවේදී ඕක ඇනලිටික් වෙනවා. හරිද? x සමානයි බිඳුවේදී ඇනලිටික් වෙනවා කියන්නේ x සමානයි බිඳුවේදී ඕක රෙගියුලර් පොයින්ට් එකක් තියෙනවා. එතකොට x සමානයි බිඳුවේදී රෙගියුලර් පොයින්ට් එකක් නම් තියෙන්නේ. අපි ඉස්සරහට බලමු දැන් කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට මෙයාව අපිට ගත්ත හැකිනේ කවුද y කියන එක්කෙනා ගන්නවා දැන් x සමාන බිඳුව රෙගියුලර් කියලා පෙන්න මේවා පෙන්වන්න ඕනි රෙගියුලර් එහෙනම් x minus a වගේ තියෙන ඉතින් x minus බිඳුවනේ කොටින්ම x x වල m වෙනි බලය සිග්මා n සමානයි බිඳුවේ ඉඳන් අනන්තය වෙනකල් a වෙන n වෙනි බලය x වල n වෙනි බලය. ඔහොම කියලා තියෙනවා. එතකොට ඕගොල්ලන් තව සරල කරගන්න පුළුවන් මේ xn ගෙන් ගුණ කරලා. එහෙම ඉතින් කමන්නෑ කරමුකෝ. n සමානයි බිඳුවේ ඉඳන් අනන්තය වෙනකල් an x n plus n. ඔවුලන්න නැහැ. එතකොට m ගෙන් තමයි පටන් ගන්න. එතකොට y double dash හොයනවා y dash හොයනවා y double dash හොයනවා y double dash හොයලා ඊළඟට ඒ දෙන්නම සුළු කරගෙන යනවා. එතකොට සුළු කරගෙන ගිහිල්ලා අර වගේ තැනකට ඇවිල්ලා දැන් අර nm හොයාගන්න තැනකට එනවා. එතකොට එහෙම ආවට පස්සේ ඕකේ එම්ව අපිට නැති කරගන්න පුළුවන් එම්ව ගන්න පුළුවන් මොකෙන්ද සුළු කිරීමක් කරලා ඕන එම්
සෝරි ඉස්සෙල්ලා අර එම්ම ගන්න කතාව කිව්ව මම මේකෙන් කියලා කොතනද කිව්වේ නෑ ඒකෙන් නෙමෙයි ඒ ගත්තේ අර ආදේශයක් දාද්දිනේ ඒම් නෙමෙයි මේ මට ඒක චුට්ටක් පැටලුණා එතකොට මේක දාන්න වෙන්නේ මේකෙන්මයි හදාගෙන යන්න වෙන්නේ කියන්නේ මෙයාගෙන් හදාගන්න ගමන් ඉස්සරහට මේ දෙන්න විසඳනවනේ මේ දෙන්න විසඳලා මෙන්න මේ වගේ සමීකරණ ගන්නවනේ මෙන්න මේ වගේ සමීකරණයක් අරගෙන ඕකේ එන්නේ නැති m ගෙන් විතරක් ගන්න පුළුවන් සමීකරණ දෙනවා. එහෙම සමීකරණයක් අරගෙන ඒකේ සංගුණක සලකපුවාම m ට එනවා. එතකොට m ට මොකක් හරි උත්තර දෙකක් එයි. ඒන උත්තර දෙක අනුව අපිට මේ ගාන හදාගන්න පුළුවන්. හරි. දැන් m ට උත්තර දෙකක් එනවනම් මම ඒ වගේ තැනකට එනකල් විතරයි මට ගන්න ඕනේ. m ට උත්තර දෙකක් එනවනම් ඒ එන උත්තර දෙක විදිහ අනුව අපිට මේකේ සොලියුෂන් එක කොහොම එකක්ද කියලා ගත්ත හැකියි. එතකොට දැන් ඒක තමයි ඊළඟට ඔය කියලා තියෙන්නේ. දැන් ඔය මෙතඩ් එක ෆොබීනියස් මෙතඩ් එක. එතකොට ඒකෙන් එන m දෙන්න ඔය තියෙන්නේ roots m1 and m2 are distinct and not differing by an integer. Differing by an integer, the complete solution is හරි. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එහෙම වෙන්නේ නැත්නම් y කියන එක්කෙනාගේ අවසාන උත්තරය එනවා y මෙතන m1 ධන c2 y m2 කිය. හරිද? එතකොට මොකද්ද මේ y m1 y m2 කියලා කියන්නේ? එතකොට ඔය කියන්නේ y ට අර දිග උත්තරයක් ආවේ. අර දිග උත්තරයක් එනවනේ මෙන්න මෙහෙම. මෙන්න මේ දැන් මේ එන උත්තරේ අරයාගේ m උත් එක්කනේ එන්නේ. ඒ m ට අර එකාගයක් ආදේශ කරනවා ඒ ටික ගන්න. ඊට පස්සේ අනිකට ඒ කියන්නේ දැන් මම කවුත් එක්සැම්පල් එකක් විදිහට ලියුවොත් y කියන එක්කෙනා n ටර්ම් වලින් එනවා m ටර්ම් වලින් එනවා x ටර්ම් වලින් එනවනේ. එතකොට ඒන m1 ආදේශ කරලා මේ මෙතන y වලියා ගන්න. m2 ආදේශ කරලා මෙතන y වලියා ගන්න. ඊළඟට ඒ දෙන්න එකමුණොත් එහෙම identical and equal වුණොත් එහෙම කියන්නේ දෙන්නම එකමයි කියන එක. දෙන්නම එකමුණොත් එහෙම solution එක ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. c1 y m1 ධන c2 ඩාබ y ඩාබ m ඒකටත් අර m1 එක ආදේශ කරනවා. මම ඒක දැන් m note කියලා දාන්නම් දෙකටම. එතකොට දැන් මේ මොකක්ද දාබා y ඩාබ m. දැන් y කියන එක්කෙනා එනවනේ මෙන්න මේ තුන් දෙනා ඇසුරෙන්ම. ඔය එන එක්කෙනාව එකපාරක් අවකලනය කරලා ගන්න. එතකොට මේ කොහොම ගන්න පුළුවන්. හරි. එතකොට කේස් 3 එක ඔය කේස් දෙකක් කතා කරේ when the roots m1 m2 are distinct and differ by an integer. One Frobenius solution always exists corresponding to the larger root, same one. For the second solution, two solutions may arise. හරිනේ. එතකොට ඔය කියන්නේ පොඩ ඉන්න. හරි. අර උඩක් තිබ්බනේ මේ අර not differ by integer කියන එක difference by මේ the difference is not integer කියන ඒක මේ මම බැලුවේ. මේ දැන් එතන කියන්නේ මොකද්ද? m1 m2 කියන්නේ different මේ කියන්නේ වෙනස්. ඒ වගේ මේ දෙන්නගේ වෙනස මේ integer එකක් නෙමෙයි කියලා කියන්නේ. දැන් උඩ. මෙන්න මෙයාගේ එතකොට n1 n2 කියන්නේ integer එකක් නොවෙන්න ඕනේ. හරිද? ඊළඟ එක්කෙනාගේ නම් මේ අර equal වුණාම ඉතින් අර කියන විදිය තමයි මොකද්ද මේ අර දැන් අපි යටින් හදපු විදිය. ඒකට ඉතින් බිඳුවයිනේ. මොකද්ද දැන් මේ දෙන්නගේ ඩිෆරන්ස් එක බිඳුව වුණොත් එහෙම මෙතන මේ පොඩි කේස් එකක් යනවා. මොකද්ද කේස් එක? මෙන්න මෙහෙම. ඒක බලන්නකෝ. දැන් මේ කේස් එක ගන්න මේ කේස් 3 එක. මට කේස් කියලා දාන්න බැරිුණා. කේස් 3 එක. මොකද්ද කේස් 3 එකේ කියන්නේ? ඕකේ කියනවා
හරි. ඕකෙන් මුලින්ම කියනවා ඔය කියන්න ලේසියෙන්ට අරන් තියෙන්නේ. M2 කියන්නේ ලාර්ජ් රූට් එක කියලා ගන්න කියලා. විශාල මූලය. එතකොට මේ දෙන්නගේ ඩිෆරන්ස් එක ඉන්ටිජර් එකක්. හරිද? එතකොට එතකොට මේකේ M2 කියන එක්කෙනාට අදාළව හැම වෙලේම තියෙන්නේ ෆොබීනියස් සීරීස් එකල්ලු. එතකොට මොකද ෆොබීනියස් සීරීස් කියන්නේ? අර අපි උඩ විදියට ගත්ත එක. එතකොට ස්මෝලර් රූට් එක M1 කියන්නේ එයාට possibilities දෙකක් තියෙනවා. මොකද්ද? එකක් එක්කෝ එන්න පුළුවන් y සමානයි c1y m1 ධන c2y m2 ටයිප් එකෙන් නැත්තම් එන්න පුළුවන් අර මොකද්ද y සමානයි c1 දැන් y1 ගෙන කේස් එක තියෙන අර යන ලොකු එක්කෙනා ඩාබා y ඩාබා m1 ධන c2 y m2 ටයිප් එකෙන් එතකොට ඔන්නෝකය සබ් කේසස් දෙක හරි එතකොට ඒකත් හරි ඔහොම තමයි එන්නේ එතකොට ඊළඟට මේ Bessel's equation හරි එතකොට මේ Bessel's equation කියලා දීලා තියෙන්නේ මෙන්න මෙයා මේකට තියෙන නම මේ මට මේක ඉස්සෙල්ලා වැරදිලා කියවුණාද කොහෙද මේ ඉරෙගියුලර් පොයින්ට් හදන්න මේකෙන් කියලා නෑ ඉරෙගියුලර් පොයින්ට් හදන්න බෑනේ මේ රෙගියුලර් ඒවා විතරයි හදනවා නම් හදන්නත් පුළුවන් dx ධන x වර්ගය n වර්ගය y සමානයි බිඳුව හරි මේක මෙහෙම නම් මොකද්ද අපිට ගන්න පුළුවන් සොරි මේකට කියනවා අපි බෙසල්ස් ඉක්වේෂන් එක නැත්තම් මේක බිඳුව නැතු ඉතුරු ටික විතරක් ගත්තොත් බෙසල්ස් ෆන්ක්ෂන් එක කියනවා ඕඩර් එක n වල එතකොට n කියන්නේ 1 2 3 4 ඕන එකක් වෙන්න පුළුවන් හරි ඊළඟට මේක සෝල්ව් කරන්න කියලා තමයි තියෙන්නේ ඒක ඉතින් මෙන්න මේ අර උඩ විදියට තමයි කරන්න තියෙන්නේ මම ඒක දැන් කරන්න යන්නේ නැතුව ඉන්න මොකද ඒක අර උඩ හදපු ගණන් වගේම තමයි ලොකු වෙනසක් නැහැ ඒක අර ලොකු වෙනසක් කියන්නේ ඒක අර නිකන් මොකක්ද ඒක අර ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් එච්චරයි ඕකේ මේ ඔය අර විදියටම හදාගෙන යන්නත් තියෙන්නේ මේ එතකොට අර විදියටම පවර් සීරීස් එක අරගෙන පවර් සීරීස් එකෙන් අර ඩිෆරන්ෂিয়েට් කරලා ඒව ආදේශ කරලා එතකොට මේ එම් හදාගෙන යන්න තියෙන්නේ ඕකේ ලොකු විශේෂත්වයක් නැහැ ඔව් ඒක කියන්නේ විශේෂත්වයක් කියන්නේ මෙහෙමයි ඕකේ n කියන්නේ එක එක ඒවාට එක එක ඒවා වෙනවා ඕකට මේ අර එක එක මීනින්ග්ස් තියෙනවා ඒ කියන්නේ මේක මේ මොකක්ද කියන්නේ ග්‍රැෆිකල් මීනින්ග්ස් එහෙම තියෙනවා එමුත් ඔන්න ඕක නිකන් මේ හදන්න තියෙන එතකොට මේ එතකොට එන්ට එක එක ගයන් දන්න කියන්නේ නියතයක් කොටින්ම හරි ඕක මේ හදන්න ඊළඟට ඒක හදලා ඔය යට තියෙනවා තව ගණන් ටික ඒ ටික හදන්න